හරි. මම මගේ කලින් වීඩියෝ එකේ දැම්මා 2027 වර්ෂයේ පළවෙනි ශ්‍රේණියට සිසුන් අතුලත් කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරපු ඊට අදාළව මේ චක්‍රලේඛය පිළිබඳව දීර්ඝ විස්තරයක් මම දැම්මා. ඊට පස්සේ මම කිව්වා ඔයාලට තියෙන ප්‍රශ්න පහලින් කමෙන්ට් එකක් දාන්න කියලා. ඊට අදාළව ගොඩ දෙනෙක් ගැටලු යොමු කරලා තිබෙන. ඉතින් පොදුවේ හැමෝටම බලපාන ඒ කාරණා පිළිබඳව තමයි මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. එතකොට මෙතන තියෙන ප්‍රධානම ගැටලුව තමයි අපි අයදුම් පත්‍රය ෆිල් කරාට පස්සේ යවන ඩොකියුමන්ට්. එහෙමත් නැත්නම් ලියකියවිලි මොනවද සහ ඊට අමතරව අයදුම් පත්‍රය යොමු කිරීමේ පිළිවෙල කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් තමයි ගොඩ දෙනෙක්ට මෙතන පොදුවේ ඇතිවෙච්ච ගැටලු ටිකක් උනේ. මෙතන මුලින්ම කියන්න ඕන ආයෙමත් තමන්ට අදාළ ගණේ නිවැරදි විදියට තෝරගන්න. තමන් අදාළ වෙන්නේ පාසලට ආසන්න පදිංචිකරුවන්ද එහෙමත් නැත්නම් ආදි සිසු සිසුවියන්ගෙන්ද දැනටමත් පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගෙන්ද එහෙමත් නැත්නම් අධ්‍යාපන ගණයද එහෙමත් නැත්නම් රාජ්‍ය සේවා ස්ථානමාරු ගණය සහ විදේශ රටවල ඉඳලා පැමිණි අයද කියන තමන්ට අදාළ ගණය ඉස්සෙල්ලා තෝරගන්න. හරිද? ගණය තෝරගෙන ඊට අදාළව තමයි ලියකියවිලි හදාගන්න ඕන. නැත්නම් තමන්ට අදාළ නැති ගණවලත් ලියකියවිලි ඔය ඇප්ලිකේෂන් එකට අමුණල යවන්න පුළුවන්. දැන් පළවෙනියටම තියෙන්නේ මෙතන පාසලට ආසන්න පදිංචිකරුවන්නේ. පාසලට ආසන්න පදිංචිකරුවන් ගත්තන් පස්සේ හොඳට අහගන්න. පාසලට ආසන්න පදිංචිකරුවන්ට යවන්න ඕන ලේඛන ටික තමයි මේ ටික. පළවෙනි එක තමයි නිවසේ ඔප්පුව හෝ එහෙමත් නැත්නම් බදු ලේඛනය පිළිබඳව තොරතුරු ඔප්පුව හෝ බදු ලේඛනයේ කොපියක් ගන්න ඕන. හරිද? නිවසේ ඔප්පුවේ හෝ බදු ලේඛනයේ කොපියක් ගන්න ඕනේ. එහෙමත් නැත්නම් ඒ ඔප්පුව ගත්තට පස්සේ එක්ක සින්නක්කර ඔප්පුවක් වෙන්න පුළුවන්, බිම්සවිය සහතිකයක් වෙන්න පුළුවන්, තෑගි ඔප්පුවක් වෙන්න පුළුවන්, දීමනා පත්‍රයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මෙතෙන්දී රජයේ ප්‍රදානයක් වෙන්න පුළුවන්. 1931 අංක 19 දරන විහාර හා දේවාලගම් පනත යටතේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් විසින් නිකුත් කරපු දීර්ඝකාලීන බදු ඔප්පුවක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් පත්තිරු මගින් සනාථ කර ඇති වසර 10කට වැඩි කාලයක් සහිත ප්‍රකාශන ඔප්පුවක් වෙන්න ඕන. එහෙම නැත්නම් අර්ධ රාජ්‍ය හෝ රාජ්‍ය ආයතනයකින් ගෙවීමේ පදනම මත මිලදීගෙන සම්පූර්ණව මුදල ගෙවලා අවසන් කර ඇති. නමුත් මේ වෙනකන් ඒකේ හිමිකාරීත්වය පවරලා නැති නිවාස තියෙනවනේ. අන්න ඒකට අදාළ ලේඛනයක් ඉදිරිපත් කරන්නත් පුළුවන්. එතකොට මෙතෙන්දී යවන්න ඕන පළවෙනිම ලේඛනය තමයි ආසන්න පදිංචිකරුවන්ගේ එක නිවසේ ඔප්පුව හෝ බදු ලේඛනයේ මේක යවන්න ඕන. එතකොට මෙතෙන්දී සින්නක්කර ඔප්පුවක් හරි තෑගි ඔප්පු ප්‍රකාශය ඔප්පුවක් ලියා ඇත්නම් ඒකට අදාළ ඔප්පුව වසර 10ක් හෝ ඊට වැඩි කාලයක් ලියාපදිංචි වෙලා තියෙන්න ඕන තමන්ගේ නමට හෝ කාලත්‍රයේ නමට හෝ එහෙමත් නැත්නම් තමන්ගේ දෙමාපියන්ගේ නමට. එහෙම නැත්නම් ප්‍රකාශ ඔප්පුව ලියාපදිංචි කර ඇති දින ඉඳලා පෙර වසර 10කට වැඩි කාලයක් පදිංචිව සිටි බවට ලේඛන මගින් අනිවාර්යයෙන්ම තහවුරු කරන්න ඕනේ. එතකොට ඔන්න පළවෙනිම ලේඛනය තමයි නිවසේ ඔප්පුව හෝ බදු ලේඛනය මෙතෙන්ට අදාළ කරගන්න එක. හරිද? එතකොට කාලත්‍රයේ නමට තියෙන්නත් පුළුවන්, ඉල්ලුම් කරුගේ නමට තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉල්ලුම් කරුගේ මවගේ හෝ පියාගේ නමට තිබුණත් කමන්නේ. ඒකේ අනිවාර්යයෙන්ම ඔන්න පළවෙනි ඡායා පිටපතක් එතෙන්ට ගන්න. එතකොට ඔන්න පළවෙනි ලියකියවිල්ල අපි හදාගත්තා. ඊට පස්සේ දෙවෙනි එක තමයි මෙතෙන්දී පදිංචිය සහතික කරන්න අපිට වෙනත් අතිරේක ලේඛන තියෙනවා නම් ඒවත් අමුණන්න ඕන. වෙනත් අතිරේක ලේඛන ගත්තන් පස්සේ මෙතන පැහැදිලිව සඳහන් කරලා තියෙනවා තමන් ඒ ලිපිනේ පදිංචිව සිටින බවට සහතික කරන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ ලේඛන වලින් එක්කෝ විදුලි බිල්පත්, ජල බිල්පත්, වරිපනම් බදු බිල්පත්, අක්කර බදු බිල්පත්, උපැන්න සහතිකය, ඊට පස්සේ මෙන්න මේ වගේ දේවල් වලින් අපිට සහතික කරන්න පුළුවන් තමන් ඒකේ పూర్ව ආසන්න වසර කිහිපයක පදිංචි වෙලා සිටියේ කියලා. වසර 6ක කාලයක් දක්වා ඒක තමන් පදිංචිව සිටි බවට මෙතෙන්දි තොරතුරු ඉදිරිපත් කරන්න ඕන. එතකොට මේන්න මේ අනිවාර්යයෙන්ම විදුලි බිල්පත් හරි, ජල බිල්පත් හරි, එහෙමත් නැත්නම් වරිපනම් බදු බිල්පත් හරි, අක්කර බදු බිල්පත් මේ තමන්ට පදිංචිය සහතික කරන්න. ඉදිරිය තමන් ගාව තියෙන ලේඛනවල ෆොටෝ කොපි තමයි, ඡායා පිටපත් තමයි මෙතෙන්දි
පූර්වාසන්න වසර 6ක ඒවා අනිවාර්යෙන් ගන්න ඕනේ. එක වසරකට එක ගානේ වසර 6කට. තේරුණා නේද? එකක් නෙමෙයි එක වසරකට එක ගානේ මේ වසර 6ට අදාළ ආසන්න වසර 6ට මෙතෙන්ට අනිවාර්යයෙන්ම ගන්න ඕන. ඒ වගේම තමයි ඊළඟ වැදගත්ම දේ තමයි ග්‍රාම නිලධාරී සහතිකය. ග්‍රාම නිලධාරී සහතිකයේ මගිනොත් මෙතෙන්ට අනිවාර්යෙන් අමුණලා තියන්න ඕන තමන්ගේ පදිංචිය සහතික කරන්න නම් ග්‍රාම නිලධාරී සහතිකය අරගෙන අනිවාර්යයෙන්ම මේකට ෆොටෝකොපියක් තමයි අපිට හිතමුකෝ මාස 6කට වැලිඩ් එක ගන්න දෙන්නේ. එතකොට ග්‍රාම නිලධාරී සහතිකයක් තමන් කලින් ගත් එකක් තියෙනවා නම් ඒකේ ෆොටෝකොපියක් ගහලා මෙතෙන්ට අමුණන්න පුළුවන්. එහෙමත් නැත්නම් පදිංචිය සහතික කිරීම සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරී විසින් නිකුත් කරන සහතිකයක් අරගෙන ඒක ඔරිජිනල් එක තමන් ගාව තියාගන්න. ඒකේ ෆොටෝකොපියක් තමයි මේකට ඇප්ලයි කරන්න ඕන. ඒ වගේම තමයි ඡන්දහිමි නාම ලේඛනය. ඡන්දහිමි නාම ලේඛනය අරගත්තන් පස්සේ ඡන්දහිමි නාම ලේඛනයේ අදාළව අර ඡන්දහිමි නාම ලේඛනයේ උපුට ගන්න තොරතුරුත් මේකට ෆොටෝකොපියක් ඡායාරූපයක් විදියට ඇඩ් කරගන්න ඕන. හරිනේ. එතකොට ඔන්න ওই ටික තමයි දැන් ඊට අමතරව මෙතන තියෙනවා අර අපි සාමාන්‍ය පදිංචි තහවුරු කරන්න වතු අධිකාරී මොනවා හරි වතු ගෙවල් වල ඉන්නව නම් එහෙමත් නැත්නම් රජයේ මොනවා හරි නිල නිවාසවල හරි මොහොක හරි ඉන්නව නම් අන්න ඒව තියෙනව නම් මෙතෙන්ට ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට ඔන්න ඔය ලේඛන ටික තමයි මෙතෙන්දී ප්‍රධාන වශයෙන්ම ආසන්න පදිංචිකරුවන්ගේ අයදුම් පත්‍රයට අමතරව යවන්න ඕන ලිවිකිවිලි. එතකොට නිවසේ ඔප්පුව හෝ බදු ලේඛනය, එහෙම නැත්නම් පදිංචිය තහවුරු කරන වෙනත් ලේඛන පුළුවන්. එහෙමත් නැත්නම් පිළිගත හැකි වෙනත් අතිරේක ලේඛන මොන හරි තියෙනවා නම් හරි ඊට අමතරව ග්‍රාම නිලධාරී සහතිකය අනිවාර්යයෙන්ම යවන්න ඕන. ඡන්දහිමි නාම ලේඛනයේ උපුටා දැක්වීම අනිවාර්යයෙන්ම යවන්න ඕන. තේරුණානේ? ඔන්න ඔය ටික තමයි මෙතන අනිවාර්යයෙන්ම යවන්න ඕනේ. ඊට අමතරව Google Maps එකේමත් අනිවාර්යයෙන් මේක අරගෙන මෙතන ඇඳලා ඒකේ පිටපතකුත් මේකට ඇටච් කරලා යවන්න ඕන. ඔන්න මම දැන් ආසන්න පදිංචිකරුවන්ට අදාළ දේවල් මෙතන ඉදිරිපත් කරා. එතකොට අනිවාර්යයෙන්ම අයදුම් පත්‍රය යොමු කරන කෙනාගේ ජාතික හැඳුනුම්පත. හරිද? ජාතික හැඳුනුම්පත අනිවාර්යයෙන්ම ජාතික හැඳුනුම්පතේ පිටපතකුත් මේකට අන්තර්ගත කරන්න ඕන සහ අනිවාර්යයෙන්ම අයදුම් පත්‍රයට අමතරව ළමයගේ උපැන්න සහතිකය අනිවාර්යයෙන්ම මේ ගණේ යටතේ යවන්න ඕන. තේරුණානේ? එතකොට ඔන්න ඔය ලියකිලි තමයි ආසන්න පදිංචිකරුවන්ගේ වෙන්නේ. ඊට පස්සේ අපි ගන්නවා ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ළමයි. හරිද? එතකොට මෙතෙන්දී ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගත්තන් පස්සේ යාලට තියෙන්නේ මුලින්ම තියෙන ලේඛනය තමයි හදාගන්න තියෙන්නේ පාසලෙන් ඉවත් වීම යාමේ සහතිකය. කියන්නේ පාසල් හැර යාමේ සහතිකය අංක 1. දෙවෙනි ලේඛනය තමයි පාසලේ ඉද්දී බාහිර ක්‍රියාකාරකම් වලින් ලබාගත් ජයග්‍රහණ තියෙනවා නම් ඒවායේ ෆොටෝකොපි ගන්න. ඊළඟ එක තමයි ආදි ශිෂ්‍ය සංගමයේ ඉන්නව නම් පාසලේ ඒ ආදි ශිෂ්‍ය සංගමයේ ලියාපදිංචි බවට සහතිකය ඕන. හරිද? ආදි ශිෂ්‍ය සංගමයේ ලියාපදිංචි බවට සහතිකය ඕන. එතකොට ලේඛනි 3යි. හතරවෙනි එක තමයි පාසලෙන් ලබාගත් වෙනත් ජයග්‍රහණ තියෙනවා නම් අන්න ඒවායේ ෆොටෝකොපි අරගෙන මෙතෙන්ට ලෑස්ති කරගන්න ඕන. ඊළඟ එක තමයි පාසලේ උන්නතිය වෙනුවෙන් පාසලෙන් අයින් වුණාට පස්සේ මොනවා හරි ජයග්‍රහණ හදාගෙන තියෙනවා නම් පාසලෙන් අයින් වුණාට පස්සේ පාසලේ දියුණුව වෙනුවෙන් මොනවා හරි තමන් උපකාරයක් කරලා තියෙනවා නම් අන්න ඒකට අදාළ ලේඛනත් මෙතෙන්ට ඇටච් කරගන්න ඕනේ. එතකොට ඔන්න ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දරුවන් යටතේ ගත්තන් පස්සේ පාසලෙන් ඉවත් වීමේ සහතිකය, ඊට පස්සේ බාහිර ක්‍රියාකාරකම් වල, ඊට පස්සේ ආදි ශිෂ්‍ය සංගමේ ලියාපදිංචි සහතිකය, අනිකුත් ජයග්‍රහණ වල ලිපි ලේඛන, පාසලේ උන්නතියට මොනවා හරි දුන්නා නම් ඒකට අදාළ ලේඛනත් පාසලෙන් ඉල්ලගෙන ඊට අමතරව මෙතන අනිවාර්යයෙන්ම පදිංචිය සහතික කරලා ග්‍රාම නිලධාරීගේ සහතිකයක් ලබා ගන්න ඕන. ඔන්න ওই ටික තමයි ওই ටිකට අමතරව අර මම කලින් කිව්ව විදිහට ඔයාගේ මේ ජාතික හැඳුනුම්පතේ පිටපතක් සහ ඊට අමතරව දරුවාගේ උපැන්න සහතිකයේ පිටපතක් මේකට අන්තර්ගත කරන්න ඕන. හරිනේ. තුන්වෙනි එක තමයි පාසලේ ඉගෙනුම ලබන සහෝදර සහෝදරියන්ගේ සහෝදර සහෝදරියෝ. මෙන්න මේ ගණේ අර්ථය ගත්තන් පස්සේ මෙතෙන්ටත් අර ප්‍රධාන වශයෙන්ම තමන්ගේ පදිංචි සහතික කරන්න ඒ අදාළ ලියකියවිලි ටික මෙතෙන්ට ඉදිරිපත් කරන්න ඕන. ඒ වගේම තමයි පාසලේ ඉගෙන ගන්නව නම් සහෝදර සහෝදරියෝ එයාලා පිළිබඳව සනාථ කරන්න පාසලෙන් ලබාගත් සහතිකයක් මෙතෙන්ට ඉදිරිපත් කරන්න ඕන. විදුහල්පති විසින් මේ නිකුත් කරන සහතිකය මෙතෙන්ට ඉදිරිපත් කරන්න ඕන. ඒ වගේම තමයි සහෝදර සහෝදරියන්ගේ උපැන්න සහතිකයකුත් මේකට ඉදිරිපත් කරන්න ඕන. සහෝදර සහෝදරියන්ගේ උපැන්න සහතිකයකුත් මෙතෙන්ට
ඉදිරිපත් කරන්න ඕනේ. ඒ වගේම තමයි ඒ ඉගෙන ගන්න සහෝදර සහෝදරියෝ පාසලේ ජයග්‍රහණය වෙනුවෙන් මොනවා හරි ජයග්‍රහණ ලබලා තියෙනවා නම් පාසල වෙනුවෙන් අන්නේ ජයග්‍රහණ ලබාගත් ඒවායි ලියකියවිලි මෙතෙන්ට අමුණන්න ඕන. ඊට අමතරව ඔයා පාසලේ උන්නතිය වෙනුවෙන් මොනවා හරි කරලා තියෙනවා නම් අන්න ඒවට අදාළ ලිපි ලේඛනත් මෙතෙන්ට ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට ඔන්න ඔය ටික තමයි මෙතෙන්ට ඇටච් කරන්න ඕන ලියකියවිලි ටික. හරිද? එතකොට මම කිව්වා පාසලේ ප්‍රධාන ඉගෙන ගන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ තොරතුරු විදුහල්පති නිකුත් කරපු එක. ඊට අමතරව එයා විශේෂ සමගාමීව මොන හරි ජයග්‍රහණ ලැබලා තියෙනවා නම් ඒවා. ඊට අමතරව පාසලේ දියුණුව වෙනුවෙන් ඔයා මොන හරි කරලා තියෙනවා නම් ඒවා. ඊට අමතරව සහෝදර සහෝදරියන්ගේ උපැන්න සහතිකය සහ පදිංචි සහතික කරන්න ඔයාගේ තොරතුරු අන්තර්ගත කරන්න ඕන. ඊට අමතරව තමයි දරුවගේ උපැන්න සහතිකයේ මේකටත් අනිවාර්යෙන් මේ ගණන් යටතේ යවන්න ඕන. හතරවෙනි එක තමයි අධ්‍යාපන සේවයේ ඉන්න රාජ්‍ය නිලධාරීන්. අධ්‍යාපන සේවයේ ඉන්න රාජ්‍ය නිලධාරීන්ට යවන්න ඕන ලිපි ලේඛන පිළිබඳව තමයි මෙතන ගොඩාක් ප්‍රශ්නයක් තියෙන්නේ. එතකොට අධ්‍යාපන ශාස්ත්‍රීය නිලධාරීන් ගත්තන් පස්සේ යාලා යවන්න ඕන ලිපි ලේඛන තමයි පළවෙනි එක තමයි මෙයාලා අනිවාර්යයෙන්ම මුල්පත් වීම සම්බන්ධයෙන්. හරිද? මුල්පත් වීම ලිපියේ ෆොටෝකොපියක් අනිවාර්යයෙන්ම යවන්න ඕන. හරිද? දෙවෙනි එක තමයි දැනට සේවා ස්ථානයේ ඉන්න බවට එතනින් සහතිකයක් ගන්න ඕන. හරිද? එතකොට මේ සේවා සහතිකය ගන්නකොට ඔයා අධ්‍යාපන ශාස්ත්‍රයේ මොකක් හරි පාසලක ඉගෙන ගන්නවා නම් ඒ පාසලේ ඉගෙන ගන්නා බවට කලාප අධ්‍යාපන කාර්යාලයෙන් මේ උගන්වන බවට ලිපි ලේඛනයක් අරගෙන මේකට ඇටච් කරන්න ඕනේ. ඒ වගේම තමයි වැටුප් සම්බන්ධයෙන් තමන්ගේ වැටුප් සහතිකයක් මේකට අන්තර්ගත කරන්න ඕන. ඒ වගේම තමයි ආයතන ප්‍රධානියා විසින් නිකුත් කරන සහතිකයක් මෙතෙන්ට අන්තර්ගත කරන්න ඕන. ඊට අමතරව තමන්ගේ පදිංචිය සනාථ කරන්න පුළුවන් විදිහට අර මං කිව්ව විදිහට පදිංචිය සම්බන්ධයෙන් සහතික කරන්න පුළුවන් මොන හරි ඔප්පු හරි බදු ඒ වගේ දේවල් තියෙනවා නම් මෙතෙන්ට ඒවයි ෆොටෝකොපි තමයි මේකට අන්තර්ගත කරන්න ඕනේ. ඊට අමතරව තමන් දුෂ්කර සේවා කාර්යයක් ගත කරලා තියෙනවා නම් දුෂ්කර ප්‍රදේශවල සේවයේ නිරත වෙලා තියෙනවා නම් මේ දුෂ්කර සේවා කාර්යයට අදාළ ලිපි ලේඛන මෙතෙන්ට අන්තර්ගත කරන්න ඕනේ. ඊට අමතරව ආසන්න වසර 5ක් කාල සීමාවක් තුළ නිවාඩු අරගෙන නැත්නම් නිවාඩු ලබා නොගත් බවට අදාළ තමන්ගේ ආයතන ප්‍රධානියාගෙන් ලබාගත් සහතිකයක් ඉදිරිපත් කරන්න ඕන. තමන් ආසන්න పూర్ව කාලයේ සීමාව තුළ නිවාඩු ලබාගත්තේ නැති බවට. හරිද? ඊට පස්සේ අපි යන්නේ ඊළඟ ගණය. ඊළඟ ගණය ගත්තන් පස්සේ ස්ථානමාර වීම එහෙමත් නැත්නම් රාජ්‍ය නිලධාරීන්ගේ සම්බන්ධයෙන් තමයි මෙතන එන්නේ. මේක ගත්තන් පස්සේ මෙයාලටත් අර අධ්‍යාපන ශාස්ත්‍රය වගේම තමයි පදිංචිය සහතික පිළිබඳව ලිපි ලේඛන ඒ විදිහටම ඉදිරිපත් කරන්න ඕන. මුල්පත් වීම ලිපිය ඊට පස්සේ අවසන් වසර 5 කාලය තුළ නිවාඩු ගත්තේ නැත්නම් ඊට අදාළ ලිපි ලේඛන ඉදිරිපත් කරන්න ඕන. ඊට අමතරව ස්ථාන මාරු වීම ලබා ආව නම් ස්ථාන මාරු වීම ලබා බවට ඒ ලිපියේ ෆොටෝකොපියක් ඉදිරිපත් කරන්න ඕන. ඊට අමතරව දැනට සේවයේ නිරත වෙන ස්ථානයේ ප්‍රධානියකින් ලිපියක් අරගෙන මේකට අන්තර්ගත කරන්න ඕන. හරිනේ? ඊට අමතරව වැටුප් සහතිකයකුත් ඉදිරිපත් කරන්න ඕන. ඔන්න ඔය ලේඛන ටික තමයි රාජ්‍ය සේවයේ නිලධාරීන් එහෙමත් නැත්නම් ස්ථාන මාරු නිලධාරීන්ට අදාළව ඉදිරිපත් කරන්න ඕන ලිපි ලේඛන. එතකොට ඊට අමතරව අන්තිම එක තමයි විදේශගතව සිට ආපු ඒව නම් එයාලගේ අනිවාර්යයෙන්ම විදේශ ගමන් බලපත්‍රය ඊට අමතරව ආපු දිනිය සහතික කරන්න පුළුවන් ලිපි ලේඛනයක් සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහතික වෙලා රට ගිය බවට ඉතින්දි සහතිකයක් මේකට අන්තර්ගත කරලා තියෙන්න ඕන. එතකොට මේ ලිපි ලේඛන ටික තමයි ඒ ගණය යටතේ ඉදිරිපත් කරන්න ඕන. පොදුවේ සෑම ගණයක් යටතේම පදිංචිය තහවුරු කරන්න පුළුවන් ලිපි ලේඛන දරුවගේ උපැන්න සහතිකය සහ තමන්ගේ ජාතික හැඳුනුම්පත පිළිබඳ මේ ෆොටෝකොපියක් අනිවාර්යයෙන්ම යවන්න ඕන. ඔන්න ඔය ලේඛන ටික තමයි මේකදී යවන්න තියෙන්නේ. මම හිතනවා දැන් ඒ ලේඛන යටතේ යවන්න ඕන දේවල් මොනවද කියලා පැහැදිලි වෙන්න ඇති. ඊට අමතරව මෙතන තියෙන ප්‍රශ්නේ තමයි දැන් Google Maps සිටියම අනිවාර්යයෙන්ම Google Maps සිටියමත් මෙතෙන්ට ඇටච් කරන්න ඕන. පිළිවෙල තමයි මුලින්ම ඔයා මුලින්ම උඩින්ම තියාගන්න ඕන
අයදුම් පත්‍රය. අයදුම් පත්‍රය තියලා අයදුම් පත්‍රය උඩින්ම තියෙනව එකට ඊට පස්සේ ඔයා තියන්න ඕන දරුවගේ උපැන්න සහතිකය. දරුවගේ උපැන්න සහතිකයේ තියලා ඊට යටින් තියන්න ඕන පදිංචිය තහවුරු කරන්න පුළුවන් ලේඛන සියල්ල. පදිංචිය තහවුරු කරන්න තියෙන ලේඛන වලට යටින් තමයි ඊට පස්සේ අමතර ලේඛන ටික තියන්නේ. අමතර ලේඛනත් වලට යටින් තියෙනවා ග්‍රාම නිලධාරී සහතිකය. හරිද? ග්‍රාම නිලධාරී සහතිකයට යටින් තියෙනවා ඡන්ද තොරතුරු පිළිබඳව එහෙමත් නැත්නම් කාලත්‍රයේ ඡන්ද තොරතුරු පිළිබඳව ලේඛනය තමයි ඊට යටින් තියන්නේ. ඊට පස්සේ ඊට යටින් තියෙනවා අහස් දුර Google Maps සිටියම තමයි ඊට පස්සේ ඊට යටින් තියන්නේ. ඊට පස්සේ මෙතන වැදගත්ම දේ තමයි අනිවාර්යයෙන්ම දිවුරුම් ප්‍රකාශයක් යවන්න ඕන. මේ දිවුරුම් ප්‍රකාශය ෆොටෝකොපියක් නෙමෙයි ඔරිජිනල් මේක තමයි යවන්න ඕන දිවුරුම් ප්‍රකාශයේ විදිහට. හරිද? එතකොට අනිත් සියලුම අයදුම් පත්‍රයයි දිවුරුම් ප්‍රකාශයයි ඔරිජිනල් ඒවා යවන්නේ. අනිත් සියලුම දේවල් යවන්නේ මොනවාද? ෆොටෝකොපි තමයි යවන්නේ. මොකද ඒ ඔරිජිනල් ටික තියාගන්න ඔයා සම්මුඛ පරීක්ෂණයට යනකොට ඒ ඔරිජිනල් ටික අනිවාර්යෙන් අරගෙන යන්න ඕන නිසා අර අයදුම් පත්‍රයේ සහ දිවුරුම් ප්‍රකාශයේ ඔරිජිනල් ටික යවනවා. අනිත් ටික විතරක් කොපි ටික යවනවා. හරිනේ දිවුරුම් ප්‍රකාශය අනිවාර්යයෙන්ම යවන්න ඕන. ඒ වගේම තමයි නැවත Tamanට සම්මුඛ පරීක්ෂණයට එන්න ලියුමක් එවන්න ඕනනේ. ඒ නිසා Tamanට අදාළව අනිවාර්යයෙන්ම ලියුම් කවරයක් අනිවාර්යයෙන්ම යවන්න ඕන. මුද්දරා ලෝප ලියුම් කවරයක් Tamanගේ නම ගම ලියලා ආයි Tamanට ලියුමක් එවන්න පුළුවන් විදිහට ලියුම් කවරය ඇතුලේ අනිවාර්යයෙන්ම මුද්දරත් එක්ක ලියුම් කවරයක් අනිවාර්යයෙන්ම යවන්න ඕන. මතක තියාගන්න සම්මුඛ පරීක්ෂණයට යද්දී අනිවාර්යයෙන්ම මේ ටික පැහැදිලිව ඔරිජිනල් ටික පැහැදිලිව ඔය පිළිවෙලටම ෆයිල් කවර එක දාලා අරගෙන යන්න ඕන. එතකොට අහස් දුර Google Maps සිටියම ගන්න හැටි මම ඕනනම් දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් මට කමෙන්ට් එකක් දාන්න මම එයාට කියලා දෙන්නම්. ඔන්න ඔය ડોකියුමන්ට් ටික තමයි අරගෙන යන්න ඕන. මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති මේ කාරණා සම්බන්ධයෙන් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ආයෙමත් මම කියනවා පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න.